දැන් හරි ඔය ටික දෙන්න මට. දැන් මේව දලුද? දැන් කොළ වෙලා තියෙනවා. මේව වලින් මොකවත් කරන්න බෑ. මේව දලු නෙමෙයි. මේවා මේවත් දලු. කාලේ ගිහිල්ලා කොළ වෙලා තියෙනවා. මේකට මොකද්ද කියන්නේ? මේකට මොකද්ද කියන්නේ? රෙට්ටල. වංගි. වංගි. ඔක්කොම වංගි වෙලා තියෙනවා. ඔව්. මෙන්න මේක හරි. මෙන්න මේක හරි. මේක තමයි ඕන. මේක නැතුව දෙන්න නම් පොර බෑ පොර කතා කරන්න බෑ අපිට. මේවා අපි කාබනික. නෑ එහෙම නේ මම කියන්නේ මේ. ඔව් ඒව දාන්න. ඒක අපි කරන්න. මේ දැන් මේ කඩපු දළු වලින් ගන්න තියෙන මේ දළු මිටි එකම දැල්ලයි ගන්න. ඔය කඩපු මේකත් ගන්න. ඔය දෙක විතරයි ගන්න පුළුවන්. එතකොට දඩබඩ ගාලා කඩලා මේව කරාට හරියන්නේ නෑ. එහෙමනම් එතකොට දැන් හරි. මේ හොඳ මේ දැල්ලක් තියෙනවා. මේ දැල්ල. දැන් ඕකේ කොතනින්ද කඩන්නේ? කඩන තැන පෙන්නේ. අන්න. දැන් යටින් කරන්න. ඉහවල දැන් ඕක දැන් උස යනවා. ඔව් ඒක කරලා ඉතින් බිමට දාන්න ඕනේ ඒක. එතකොට තමයි ගහ මට්ටම තියාගන්න. එතකොට දැල්ලක් දැන් මේ කඩපු තැන. දැන් මෙතනින් අපි කඩනවා. මෙතනින් කඩපුවාම ආයේ මේතනින් දැල්ලක් ඇදෙන දවස් කීයක් යනවද? ඒකට වැඩි යනවා ඉතින් හරිම සතියකට ඇදෙනවද? හැදෙන්නේ මේ ඔක වේලෙන් තමයි මෝරන්න ඕනේ. කොච්චර කාලෙ? මාසයක් දෙන්න. සිංහල තේරියද? ඔක්කොම හිංගා මේ දවස් කීයක් යනවද ඇදෙන්න මේ කඩපු තැනින් ආයෙ දැල්ලක් එන්නේ? කොච්චර කාලයක් යනවද? දවස් 55ක් 60ක් අතර කාලයක් යනවා. ඔව් දැන් මේක මෙලා ආයේ මේක මේ අරිම්බුව තමයි යටේ උඩට එන්නේ. ඔව් ඒක තමයි උඩට එන්නේ. ඒකයි අපි කාම්බු තියන්න එපා කියන්නේ. දැන් කාම්බුව තියන්න කැඩුවොත් එහෙම හිතන්නකො මේක මේක මැරලා පල්ලට ආවහම තමයි ආයෙ දැල්ලක් හැදෙන්නේ. ඒක මුලින්ම කඩන්න ඕනේ. ඒක හින්දා මුලින්ම කඩන්න. දැන් තේරෙනවද? ඕක කරන්න ඕන කවුද කඩන කෙනාට ඕව මතක නැහැ. පිටිපස්සෙන් යන්න කෙනෙක් ඉන්නවා. එයාට තමයි කියන්නේ සුපයිද නැත්තම් කංකාන. එයාට තමයි ඉතුරු වැඩේ තියෙන්නේ. දලු කැඩුවම පස්සේ